ඒක මං හිතන්නේ අපේ මේ වීඩියෝ එක බලන අයටත් ගොඩක් වෙලාවට මේ ගැල්ලම පිරිමි ළමයි දෙගොල්ලම කැමති ඒ උනාට වැඩිපුරම ඉතින් කොල්ලෝ තමයි ඉතින් මේ වීඩියෝ එකට ආස වෙන්නේ ගොඩක් වෙලාවට මට තමයි ඉතින් ගොඩක් මෝනාව තිබ්බේ යන්නේ මට උමනාවක් නැහැ ඇත්තට මෙයාට තමයි ගොඩක් මෝනාව තියෙන්නේ අද අපි යන්නේ කටාර් කස්ටම් ෂෝ එක බලන්න ඒක තමයි කටාර් වල තියෙන ලොකුම මෝටර් ෂෝ එක දැන් අපි මේ යන ගමන් ඉන්නේ අපි එතනට ගිහලා බලමුනේ කිම් බලමු මේක තමයි ඉතින් ප්ලේස් එක විස්තර ඔයා කරන්නේ මම දන්නේ ලොකේෂන් එක කටාර් රේසින් ක්ලබ් එකේ තමයි මොටර් ෂෝ එක තියෙන්නේ මේක තිබ්බා 13 වෙනිදා ඉඳන් 17 වෙනිදා අද 17 කියන්නේ අද තමයි අන්තිම දවස අද 3 ඉඳන් රෑ 11 වෙනකන් තියෙනවා මේක අපි ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන ඉඳන් තමයි පටන් ගන්නෙ ඉතින් දිගටම තියෙනවා වාහන අපි එමෙට ඉතින් බලාගෙන ඉස්සරහට ගොඩාක් දුරට තියෙනවා අපිට ඉස්සරහට ඉතින් බලා ගන්න පුළුවන් බලමු ඉතින් හදනවා දැන් ආවට පස්සේ අපි මේ තාම මොඩල් එක බලන්න පටන් ගත්ත විතරයි ඒ බලන්න පටන් ගත්ත පොඩ්ඩට දැනටම නිකන් පිස්සු ඇදලා වගේ ඉන්නේ වාහන ටික දැක්කට පස්සේ මරු මම එහෙම මේ වාහන වලට එහෙම කැමති නෑ ඒ වුණාට මට මෙහෙම දැක්කට පස්සේ නම් ආසි හිතනවානේ වාහන ඉතරනේ බයික් හැමදේම මෙතන තියෙනවා මෙතන මේ තියෙන්නේ ওই බයික් මෙතනට ආපුවා තියෙන්නේ මෙතන හුඟක් වාහන විතර නෙමෙයි හැම වාහන පාර්ට්ස් ඒ වාහන වල එක එක අයිටම් හැමදේම තියෙනවා ඒ shops අර මේ හැමදේම තියෙනවා අනේ පින්ක් පැන්තර් ඉන්නවා ඉස්සරහා නියමයිනේ යන්න අතෙන්ට ඉවරයි
අපි යනකොට ගිහිල්ලා ඉවරයි. කොල්ලොන්ට පිස්සු හැදෙන වීඩියෝ. මේ කෙල්ලගේ වාහනය. මේක? Women on wheels. කමාරු. මට මෙන්න මේකට හිත ගියා. හැමදෙරන් අරන් දෙන්න පුළුවන් නේ. මේ ඔයාලට ගලම් බයික් එකක් තියෙනවා. ඔව් මගේ සයිස් එක හරින බයික් එක. සයිස් එක? මේක හැමදේම තියෙනවා ගණන්. මේක රියල් 9900 124cc. හොඳයි ඔයාලට. අරන් දෙන්න. බර්ත්ඩේ එකට මේ මස්ටෑන් එක බලන්න මාර මොඩිෆයි කරලා තියෙන්නේ මේ ඇතුළ. ඒක දැක්කම පිස්සු හැදෙනවා. මෙහෙම තමයි ඇතුළ පේන්නේ. මේ ඉන්නේ වාහනේ අයිතිකාරය. මේ ඔයා ඉන්න පෙන්නන්න. මෙන්න ඉන්න. මං විතර නෙවෙයි අපි දෙන්න. මේ අපි පොඩ එතනට. එතනට. එක වගේ නේද? එකම වගේ මෑර. මේ ඉසුරු. නෑ නෑ මේ මම මේ ඉසුරු. නෑ මේ මම මේ ඉසුරු. ඔන්න අපි දෙන්න ඉන්නවා. අපි දෙන්න. මේ ඉන්නේ ඉසුරු මේ ඉන්නේ මම. ඔන්න ඉතින් මේ ආවේ අපේ පැත්තට. ඒක මරුනේ මේ සෙක්ෂන් එකේ තියෙන්නේ සම්පූර්ණ ඔක්කොම මොඩිෆයිඩ් කාර්ස් තියෙන්නේ. ඉන්න ඔයාලට පෙන්නනවා මගේ ඩ්‍රීම් කාර් එක. මේ තියෙන්නේ මගේ ඩ්‍රීම් කාර් Supra MK4. මෙතන MK5 එකකුත් තියෙනවා. මේක තමයි ඉතින් මගේ ආසම කාර් එක.
نتمنى من الجميع بحفظ الارقام اللي موجوده على الستيكر. راح يتم المناداة برقم الستيكر اللي على السياره او الدراجه ولوحه පැත්තේ සුප්‍රා بايكرز اند මේ පැත්තේ cars. GTR දිගටම තියෙන Nissan GTR Skyline තියෙනවා මේ පැත්තේ Supra MK4 ආන් ටික මාරම ලස්සනයි ඉස්සරහට දැක්කා මේ තියෙන්නේ ස්කයිලයින් එකක් මේක කටාර් එකක් මෙතන තියෙන එක මේක සෞදි මේ තියෙන එන්ජිම මෙතන තව එක එක ගේම්ස් ප්ලේ කරන්නත් තිබ්බා. අපිත් ගේම් එකක් වගේ try කරලා බැලුවා. හැබැයි දින්නේ නැහැ. ඉවරයි ඔහොම ගහලා බෑ අයියෙන් ගහන්න බෑ මෙතන තියෙනවා RC වාහන ගොඩක් තියෙනවා මේක රියල් 4100යි එක එක ගණන් වල තියෙන මෙතන රියල් 1200යි 2200යි එතන ඩිෆෙන්ඩර් එක 2400යි කියන්නේ ලංකාවේ ගානෙන් ලක්ෂ 2ක් විතර පොඩ්ඩක් මේ ගණන් වැඩි ලොකු ඒවා තියෙනවා මේ ලොකු එක තියෙනවා රියල් 4700යි මේවා හරිම හොඳම ක්වොලිටි එක තමයි ඉතින් තියෙන්නේ ෂොක්ස් ඒ ඔක්කොම වැඩ මෙතන ඒ වගේ RC ට්‍රැක් එකක් තියෙනවා කැමතියට ප්ලේ කරන්න පුළුවන් මෙතන මෙතන තියෙනවා ලබූබු කාර් එකක් නේ කොහම ලබූබු ෆොටෝ තමයි මෙතන පේන්ට් කරලා තියෙන්නේ මේ තියෙන BMW i8 එකක් මේ තියෙන එක දිනපු එක සම්මාන මේක මං හිතන්නේ මෙතන තියෙන මොඩිෆයි කරපු වැඩිම වාහනේද මන් දන්නේ ඒ තරමට මේක මොඩිෆයි කරලා තියෙන්නේ i8 කටාර් මෙතන ඔක්කොම තියෙන්නේ Mercedes Benz
කියලා තියෙනවා. modify Benz එකක් තියෙනවා. මෙතන ෆ්ලයිට් එකකුත් තියෙනවා. Brabus එකක් තියෙනවා. මෙතනින් එහා පැත්තේ ඔක්කොම තියෙන ක්ලාසික් කාර්ස් මේ තියෙන්නේ. බලා ගන්න පුළුවන් මෙතන. මොකද මෙතන ඔක්කොම වගේ ක්ලාසික් කාර් තියෙන්නේ. විභාගයක් බලාගෙන ආවා. යන්න දෙන්න ඉතින් මහා දෙකලා සුපිරි. මේ ටිකේම තියෙන ඔක්කොම 4 wheel Land Cruiser ඒ වගේ තමයි තියෙන්නේ මෙතනින් එහා පැත්තට. අර පැත්තේ එහා පැත්තට ඔක්කොම කාර්ස් තියෙන්නේ. මේ ටික බලාගෙන යන්න ඉස්සරහට එන්නේ.
මෝටර් ෂෝ එක ඉවර වෙලා අපි ගියා ඊළඟට තියෙන ඩ්‍රිෆ්ට් ෂෝ එක බලන්න. මෝටර් ෂෝ එකක් බැලුවා, ඩ්‍රිෆ්ට් ෂෝ එකක් බැලුවා. අපිට යන්න හදන්නේ. බොහොම අමාරුවෙන් මෙහා එතනින් ගලව ගත්තා. තව තියෙනවා කොහෙද මේ ඉන්න බෑනේ. ඉන්න කොහමද අනේ මූණත් එක ගන්න දෙන මගේ ඇස් දෙක විතර ඔක්කොට වඩා ඩූල්ලයි මේ වැලි ගිහිල්ලා මං හිතන්නේ. ඉතින් කොහමද? තව ඉන්න මේ බොහොම අමාරුවෙන් ඇදගෙන එන්නේ. ඇති අදට ඇති. ආයෙ වෙන දවසක අපි හම්බෙමු.